හරි. දැන් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න හදන්නේ work එක ගැන. හරිද? work එකේදී මම ඉස්සෙල්ලාම expansion එක ගැනත් කතා කරනවා, compression එක ගැනත් කතා කරනවා. හරි? ඊට පස්සේ අපි එතනින් එහාට දිගටම කතා කරගෙන යන්නේ expansion එකත් එක්ක තමයි අපි මේකේදී කතා කරගෙන යන්නේ. හරි. දැන් මෙන්න මේකයි. ඕගොල්ලෝ මේක දැනගන්න ඕනේ සමීකරණයක් තමයි work එකට ගන්න සමීකරණය තමයි ඍණ PEX times V. හරි? V කියන්නේ volume එක මේ තියෙන external pressure එක මේ තියෙන්නේ work එක. හරි. දැන් මෙන්න මේකයි. හරිද? මම ඉස්සෙල්ලම ගන්නම් expansion ගැන කතා කරන්න. expansion එකේ මේ පළවෙනි අවස්ථාව අපේ පළවෙනි අවස්ථාව මේ තියෙන්නේ දෙවෙනි අවස්ථාව. ඒ කියන්නේ before after. හරි. දැන් මම මොකද්ද කරන්නේ? මෙන්න මේකේ මේක එළියට අදිනවා පිස්ටන් එක. හරි? පිස්ටන් එක එළියට අදින්න එනවන්නේ. පිස්ටන් එක එළියට අදිනවම මේ විදිහට එනවා. බලන්න අපේ ඉනිෂියල් ස්ටේට් එක මොකද වෙලා තියෙන්නේ? ඉනිෂියල් අවස්ථාව. ඉනිෂියල් අවස්ථාවේ වොලියුම් එක V1. එතකොට ෆයිනල් ස්ටේට් එකේ බලන්න. එතකොට වොලියුම් එක V2. හරිද? එතකොට අපි මෙන්න මේකෙදී අපිට මේ සමීකරණය දාන්න පුළුවන්. හරි? සම්පූර්ණ වර්ක් එක ගන්න. එතකොට W සමානයි ඍණ PEX V කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට ඊළඟට ගන්න ඕනි කාරණාව තමයි අපි මේක ඊටා කුඩා දුරක් ගියා කියලා ගත්තොත් අපිට ඊටා කුඩා දුරක් යනවා කියනකොට අපි සාමාන්‍යයෙන් ඊටා කුඩා දුරක් යනවා කියද්දී dx කියලා කියනවා. හරිද? එහෙනම් ඊටා කුඩා පරිමාවක් එහාට යනවා නම් අපි ඒක dv කියලා කියනවා. හරිද? එතකොට මේ හැම එකකටම මම මේක අවකලන විශයෙන් ගන්න හින්දා එතකොට මට මේක ගන්න පුළුවන් dw සමානයි ඍණ PEX dv කියලා ගන්න පුළුවන්. හරිද? මේක අවකලනය කරලා ගන්න හින්දා. හරි? දැන් මට මේක සම්පූර්ණයෙන්ම අනුකරණය කරාම තමයි මට මේකේ work එක ගන්නෙ. හරිද? මේක අමාරු දෙයක් කියලා හිතන්න එපා. මේක බයොලොජිකල් ළමයින්ට අමාරුයි. මේක ෆිසිකල් සයන්ස් ළමයින්ට ලේසි. එහෙම කතාවක් නැහැ. හැමෝටම මේක ගොඩ දාගන්න පුළුවන්. හරි? හොඳට බලාගෙන ඉන්න පට්ට සරල කතන්දරයක් තියෙන කියලා දෙනකන් අහගෙන ඉඳපල්ලා. හරි. dw සමානයි ඍණ PEX dv. හරි? දැන් මේක දෙපැත්තම අපි අනුකලනය කරන්න ඕනේ. මේ පැත්තට අනුකලන ලකුණ දාන්න, මේ පැත්තට අනුකලන ලකුණ දාන්න. හරි? එතකොට මේක සම්පූර්ණ වර්ක් එකන ගන්නෙ. එතකොට මේ කොක්කට මෙයාව ගැලවිලා යනවා. හරි? කෙලින්ම W වෙනවා. ඔන්න ඔය විදිහට ගන්න. ආය කතන්දර දෙකක් නැහැ ගැලවිලා යනවා. ඇයි ඒක එහෙම එන්නේ කියලා කියනවා නම්. හරි? මෙන්න මෙහෙමයි. අපිට මොකක් හරි එකක් අවකලනය කරන්න තියෙනකොට දැන් මෙතන තියෙන්නේ ඇත්තටම මෙන්න මෙහෙම. W වල බිඳුවේ බලය dw කියන එක්කෙනාව තමයි තියෙන්නේ. අනුකලනය කරන්න. දැන් මේ වගේ අවස්ථාවක මේක අනුකලනය වෙන්නේ මෙහෙමයි. මේකට W වලට බිඳුවනේ තියෙන බලය. ඒක ටිකක් එකතු වෙලා ඒක එකෙන් බෙදෙනවා. ඒ හින්දා තමයි මේක මෙහෙම W කියලා එන්නේ නිකම්ම කොක්ක ගැලවිලා යාමක් නෙමෙයි වෙන්නේ. හරි? ඒ වුණාට දැන් මම මේක මේ විදිහට කෙලින්ම කොක්ක ගැලවුණා කියලා කිව්වට මේ විදිහ තමයි වෙන්නේ. දැන් මේ පැත්තත් අනුකලනය වෙනකොට බලන්න අපේ ඉනිෂියල් ස්ටේට් එකේ වොලියුම් එක V1. එහෙනම් අපේ පළවෙනි ලිමිට් එක ලෝවර් ලිමිට් එක වෙන්නේ V1. අපර් ලිමිට් එක V2. හරි? ලෝවර් ලිමිට් එක V1, අපර් ලිමිට් එක V2. දැන් එහෙනම් මේක මේ පැත්ත අනුකලනය කරන්න ඕනේ. එතකොට මේ එක්ස්ටර්නල් ප්‍රෙෂර් එක කියන එක වෙනස් වෙන්නේ නැත්තම් හරි ඒක කොන්ස්ටන්ට් නම් එහෙනම් අපිට මේ ඍණ ලකුණයි PEX එකයි එළියට ගන්න පුළුවන්. එහෙනම් අනුකලන ලකුණ මෙන්න මේ විදිහට ඇතුළට ගන්න පුළුවන් V1 ට විතරක්. V2 dv. හරි. මෙතන dv විතරයි තියෙන්නේ කියන එකේ තේරුම අපි දන්නවානේ. v බිඳුවේ බලය කියන්නේ 1යි. එහෙනම් මේක මම මේ විදිහට අනුකලනය වෙද්දි මොකද වෙන්න ඕනේ නේද? dv කියන එක්කෙනා ගන්න පුළුවන් බිඳුව දන 1 බෙදීම 1. එහෙනම් v කියන එක්කෙනා එනවා. හරි? එහෙනම් දැන් ගන්න පුළුවන් w සමානයි ඍණ PEX dv කියන එක්කෙනා අනුකලනය වුණාම මොකද වෙන්නේ? v කියලා එනවා. හරි? අපර් ලිමිට් එක උඩින් දාන්න V2 කියලා, ලෝවර් ලිමිට් එක දාන්න V1 කියලා. හරි? එහෙනම් දැන් මට මේක අවසාන උත්තරයකට එන්න පුළුවන් ඍණ PEX. දැන් මේකේ අපර් ලිමිට් එකෙන් තමයි ලෝවර් ලිමිට් එක අඩු කරන්නේ. V2 V1 කියන එක්කෙනාව ගන්න පුළුවන්.
expansion එකේ work එක විදිහට. එහෙනම් දැන් බලන්න. දැන් මෙතන තියෙන volume එකට වඩා මෙතන තියෙන volume එක මොකද වෙන්නේ? වැඩි. එහෙනම් V2 වැඩි V1 ට වඩා. එහෙනම් මෙතනින් එන මේක මොකද්ද වෙන්නේ? positive. එහෙනම් මෙතන negative එකක් තියෙනවා. එහෙනම් work එක මොකද වෙන්නේ? negative එකක් වෙනවා. හරි. තව විදිහකට කියනවා නම් මෙහෙම කියන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එහෙනම් මේක දැන් මම මීට කලින් කරපු වීඩියෝ එකේ work එක දැන් මම කොහොමද එන්නේ කියන මම පැහැදිලි කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි මෙන්න මේ කියන කතාව මොකද්ද කියලා. හරි. එහෙනම් දැන් බලාගන්න expansion එක කරද්දි කෙලින්ම ඉස්සලම සමීකරණ දැම්මා w සමාන ඍණ px v කියලා දෙපැත්තටම අවකලනය කරන් dw කියලා දැම්මා මේක dv කරා. එහෙනම් ඊට පස්සේ දෙකටම අනුකලන ලකුණ දැම්මා. මේකේ w විදිහට ආවා. මේකේ v1 වල ඉඳන් v2 වලට ලිමිට්ස් දාගත්තා. හදුවාම මෙන්න මේ විදිහ උත්තරයක් එනවා. දැන් මේ මොකේද දාවේ? expansion එකට. හරි. අපි මේ විදිහටම contraction එක නැත්තම් compression එක කොහොමද වෙන්නේ කියලා අපි ඒකටත් මෙන්න මේ work එකම අරගෙන බලමු. හරි. දැන් අපි බලමු compression එක ගැන. compression. හරි. දැන් compression එකේදී වෙන්නේ මොකද? මෙහෙ ඉඳන් මෙහෙ ඇතුළට තල්ලු කරන එක තමයි වෙන්නේ. එහෙනම් piston එක එන්න volume එක මොකද වෙන්නේ? අඩු වෙනවා. V3 වල ඉඳලා V4 වලට අඩු වෙනවා. එහෙනම් මොකද කියන්න පුළුවන්? V3 කියන එක්කෙනාට වඩා V4 කියන එක්කෙනා පොඩිනේ. V4 කියන එක්කෙනා පොඩි. හරි. දැන් අපි දන්නවා මොකද්ද work එකේ සමීකරණය? W equal to ඍණ PEX V. හරි. ඕගොල්ලෝ පුළුවන් නම් දැන් අපි එකපාරක් දැන් මොකද්ද expansion එක කරපු හින්දා වීඩියෝ එක නවත්තලා පුළුවන් නම් compression එක කොහොමද වෙන්නේ කියලා හදලා බලලා ඊට පස්සේ මේක කරන්න. හරි. දැන් මම කරගෙන යනවා. දැන් මම මේක දෙපැත්තටම dw දෙනවා. dw ඍණ PEX dv දෙපැත්තම මම අනුකලනය කරනවා. මෙතන V3 වල ඉඳලා V4 වලට එන්නේ. හරි. initial state එකයි අරකයි දානකොට හරියට බලන්න. හරි. V3 V4 වලට එන්නේ. මේක නියතයක් ඉඳන් මේ දෙකම පද ටික මම එළියට ගන්නවා. මේක අනුකලනය වුණාම W වෙනවනේ. දැන් අපි ඒව දන්නවා. එහෙනම් මේක ඍණ PEX එළියට ගන්න. කෙලින් මේක ඇතුළට ගෙන යන්න V3 V4 dv. මේක අනුකලනය කරන්න දැන් W equal to V කියන එක්කෙනාගේ upper limit එක V4 lower limit එක V3. එහෙනම් දැන් මේක විසඳන්න පුළුවන්. W equal to ඍණ PX V4 upper limit minus lower limit. හරි. දැන් මොකද වෙන්නේ? V4 ලොකුයි V3 sorry V3 එකේ ඉඳලා V4 එකට ගියා. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? V4 කියන එක්කෙනා ලොකුයි. හරි. මෙතන V3 කියන එක්කෙනා කියන එක්කෙනා ලොකුනේ. V3 කියන එක්කෙනා ලොකුයි V4 කියන එක්කෙනා පොඩි. එහෙනම් දැන් මේකේ මොකද වෙන්නේ? මේකෙන් එනවා නෙගටිව් සයින් එකක්. හරි. නෙගටිව් සයින් එක කරා මේ නෙගටිව් සයින් එක මේ නෙගටිව් සයින් එකයි මල්ටිප්ලයි වුණාම එහෙනම් W ට එනවා පොසිටිව් වැලියු එකක්. එහෙනම් work එක පොසිටිව් වෙනවා. මම කලිමුත් කිව්වා කලින් වීඩියෝ එකේ මම මේ work එක පොසිටිව් වෙනවා කියන්නේ මොකද්ද නෙගටිව් වෙනවා කියන්නේ මොකද්ද කියලා දුන්නා. එහෙනම් අපි expansion එකට අදාළව expansion එකකදී අපි work එක ගැන කතා කරද්දි මොකද්ද කිව්වේ? work එක කියන එක්කෙනා මොනවා වෙනවා කියලා කිව්වද? negative value එකක් වෙනවා කියලා කිව්වා. compression එකකදී work එක positive value එකක් වෙනවා කියලා කිව්වා. හරි. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන දෙයක් තමයි මේ work එක කියන එක ගත්තාම ආපහු process තුනක් ගැන කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ work එකේ දැන් compression එක expansion එක ගැන නෙමෙයි. දැන් මම මෙතනින් හරියට දැන් මම expansion එක ගැන තමයි කතා කරන්න යන්නේ දිගටම. ඒතකොට expansion එක ගැන මම කියද්දි expansion එක කරන්න පුළුවන් විදි තුනක් තියෙනවා. reversible process එක, irreversible process එක සහ free expansion කියන එක. අන්න ඒ විදිහට දැන් මේ තුනකට කඩලා මේ තුනේකදී work එක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි
ඒක ගැන මේ වීඩියෝ එක තුළදීම අපි කතා කරලා ඉවර කරගමු. හරි. දැන් මම මේක ගැන කතා කරන්න කලින් පොඩි දෙයක් කියන්නම්. මගේ YouTube videos බලන ඕගොල්ලෝ මගේ videos බලන කට්ටියකින් දැනටත් 139ක ප්‍රමාණයක් තමයි videos බලන කට්ටියකින් subscribe කරලා තියෙන්නේ. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන ගමන් ඔතන පල්ලෙහා තියෙන subscribe button එක click කරගෙන යන්න. ඒ වගේම comment එකකුත් පුළුවන් නම් දාන්න. ඒක මම මේ කරන දේත් එක්ක මට පොඩි motivation එකක් වෙනවා videos දිගටම කරගෙන යන්න. හරි, thank you. අපි දැන් බලමු මේ expansion ගැන කතා කරනකොට මොන වගේ දේවල් ගැනද අපි දැන් කතා කරන්න යන්නේ කියලා. හරි. මේ expansion එක ගත්තාම ආපහු අපිට කොටස් තුනකට කඩන්න පුළුවන්. irreversible, reversible and free expansion කියලා. මේකෙදි පොඩි පොඩි conditions ටිකක් තියෙනවා. ඒ conditions ටික බලමු. මේ irreversible process එකක් ගත්තාම irreversible process එක කියලා කියන්නේ අපි මොකක් හරි reaction එකක් කරනවා නම් මේ reaction එකක් හරි මොකක් හරි දෙයක් කරද්දී ඒ කරපු තැනටම ආයෙසරයක් ගෙන්නන්න බෑ. අන්න ඒක තමයි තේරුම. ඒ කියන්නේ හිතන්න මෙන්න මේ විදිහට piston එකක් තියෙනවා. මේ piston එක පළවෙනි අවස්ථාවේදී මෙතන තිබ්බ කියලා හිතන්න. මෙතන තියෙනවා. ආපහු සරයක් ඊට පස්සේ මං මේක තවදුරටත් මේ තියෙන piston එක එළියට ගෙනියනවා. හරි? piston එක V1 කියලා අවස්ථාවක ඉඳලා V2 කියලා අවස්ථාවකට ගෙනියනවා. හරිද? ඊට පස්සේ මට ආපහු සරයක් මේක නැවත V1 වලටම ගේන්න බැරි නම් ආපහු ඒ තිබුණු තැනටම කලින් තැනටම ගේන්න බැරි නම් අපි ඒවට කියනවා irreversible process එකක් කියලා. හරිද? මම free expansion එක පොඩ්ඩක් තියන්නම්. තියලා මම free expansion එක ගැන කතා කරලා ඉන්නම්කෝ. reversible එක ගැන පස්සේ කතා කරමු. ඉස්සෙල්ලා free expansion ගැන කතා කරලා ඉමු. free expansion එකේදී වෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. free expansion එක කියලා හිතනද මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. අපි මොකක් හරි බල්බ් එකක් තවත් එකක් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. හරි. මේව සම්බන්ධ කරලා තියෙනවා. හරි. මෙන්න මෙතනින් අපි මේක වෙන් කරලා තියෙනවා. මේකේ දැන් ගෑස් එකක් තියෙනවා. මේකේ A2 කියලා ගෑස් එකක් තියෙනවා කියලා හිතන්න. මේක X බල්බ් එක, මේක B බල්බ් එක, Y බල්බ් එක. හරිද? මේක වැකියුම් කරලා තියෙන්නේ. මේක වැකියුම් කරලා තියෙන්නේ මෙතනින් වහලා තියෙනවා. අපි මේ සිස්ටම් එක මෙතනින් ඇරිය ගමන් මේක ඇතුලේ කිසිම ෆෝර්ස් එකක්වත් කිසිම ප්‍රෙෂර් එකක්වත් මොකුත් නැහැ. එහෙනම් මේකට යනවා. හරිද? එහෙනම් මොකද වෙන්නේ? මේක ඇතුලේ එක්ස්ටර්නල් ප්‍රෙෂර් එක මොකද වෙන්නේ? 0 වෙලා තියෙන්නේ. මේක ඇතුලේ ප්‍රෙෂර් එක මොකද? බිඳුවයි. මේ කොටසේ. හරි? ඒ වගේ වෙලාවක වර්ක් එකක් කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා මේක ෆ්‍රී එක්ස්පැන්ෂන් එකේදී ප්‍රෙෂර් එක බිඳුවයි කියලා තමයි අපිට එන්නේ. මෙතනදී කෙලින්ම PEX කියන එක නම ගන්න වෙනවා. හරි. එතකොට ඊළඟ එක අපි බලන්න ඕනේ reversible process එකේදී මොකද්ද මේ වෙනස? හරිද? reversible process එකක් කියලා කියන්නේ අපිට V1 කියන අවස්ථාවේ ඉඳලා අපි V2 අවස්ථාවට ගෙනියනවා. ආයසරයක් මේ V2 අවස්ථාවට ගියපෙන්නාව V1 අවස්ථාවටම ආයසරයක් ගේන්න පුළුවන් නම් ඒ කියන්නේ සමතුලිත ප්‍රතික්‍රියාවක්. හරි. මෙන්න මෙහෙම. මේ වගේ අවස්ථාවක අපිට ගන්න පුළුවන්. හරි. ඇයි දැන් අපිට මේක ඇතුලේ එළිය දෙපැත්තම දැන් එහාට මෙහාට යවන්න ලේසි. මේකෙදි වෙලා තියෙන්නේ මොකද්ද? එක පැත්තක ප්‍රෙෂර් එක වැඩි. මම මේක P1 කියන්නම්. මේක P2 කියන්නම්. හරිද? දැන් මේ මෙතන තිබ්බ එක මේක එළියට ගේන්න පුළුවන් වුණා. ඇයි එළියට ගේන්න පුළුවන් උනේ මේකේ P1 විශාලයි P2ට වඩා. ඒ හින්දා එළියට ආවා. හැබැයි අප ඇතුළට ගෙනියන්න බෑ P2 කියන එක කෙනා පොඩි හින්දා. හරිද? එතකොට මේකෙදි වෙලා තියෙන්නේ මෙයාම ඇතුළට ගෙනියන්න පුළුවන් එළියට ගෙනියන්නත් පුළුවන්. ඒ කියන්නේ මම මේක P in කියලා ගන්නම් ඇතුළනේ. P in කියලා ගන්නම්. එතකොට ඇතු එළිය Px කියලා ගන්න. external කියන්නේ Pex කියලා ගන්නවා. එතකොට මේ දෙකේම ප්‍රෙෂර් එක සමාන හින්දා තමයි piston එක එළියට සහ ඇතුළට දෙපැත්තටම ලේසියෙන් එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි? ඒ හින්දා අපි මේ reversible process එකක් කියලා ගත්තාම අපි P external සමානයි P internal සමානයි. ඒ දෙකම අපි P කියන එකට ගමු කියලා අපි මෙන්න මේ විදිහට assumption එකක් ගන්නවා. assumption එක කියන්නේ අතරම මේක අපි මේ condition එකක් විදිහට ගන්නවා. Pex = P in සමානයි P හැම පැත්තටම සමානයි කියලා. මේකෙදි මොකද වෙලා තියෙන්නේ? P1 ට වඩා P2 කුඩයි. ඒ හින්දා එළියට තල්ලු වෙලා යනවා. හරි?
එතකොට එක පැත්තක ප්‍රෙෂර් එක වැඩි අනිත් පැත්තේ ප්‍රෙෂර් එක අඩුයි. ඒක තමයි මේකේ වෙලා තියෙන්නේ. මේකෙදි වැකියුම් අවස්ථාවක් වගේ ඒ හින්දා P කියන එක කෙනා බිඳුවයි ෆ්‍රී එක්ස්පැන්ෂන් එකක් වෙනවා. එතනදී වර්ක් එකක් වෙන්නේ නැහැ. වර්ක් එක 0 වෙනවා. හරි. දැන් මේ තුනට අදාළව වර්ක් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න අපිට ඉක්වේෂන්ස් ඩෙරයිව් කරන්න තියෙනවා. අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී කරමු. හැබැයි ඒකට මෙන්න මේ කියපු කන්සෙප්ට්ස් ටික ඔක්කොම ඕනි වෙනවා. ඒ හින්දා මේ ටික ඔක්කොම නෝට් එක දාලා හදාගන්න. හරි. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.